ඉතින් අද කලින් පොරොන්දු වෙච්ච විදියටම මෙන්න මේ මීවද චෛත්‍ය දරුවන් එක්ක හදන්නේ කොහොමද කියලා පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. අපි මේකෙන් චෛත්‍යයක් ගොඩනැගුවට ඔයාලට මේ මීවද මෝස්තරෙන් ගොඩාක් දේවල් මල් බෝල වගේ දේවල් හදන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් කොහොමද අපි මේක හදන්නේ කියලා. මුලින්ම කඩදාසි A4 වගේ එකක් අරගෙන මෙන්න මේ විදියට සමාන දුරින් ඉරි සටහන් කරගන්න ඕන. මේ ඉරි මේ පළවෙනි කඩදාසියේ තියෙන්නේ ලොකු පරතරයක් ඇතුව කියලා ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ කරන්න ඕන මේ ලොකු පරතරය මැද්දෙන් තවත් ඉරි අපි ඇඳ ගන්නවා සමාන පරතරයකින්. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ මැද්දෙන් ඇඳපු ඉරි දිගේ අපි ගම් ආලේප කරලා තියෙනවා. අපි මුලින් ඇඳපු ඉරි දිගේ ගම් ගාලා නැහැ. මෙන්න මෙතන තමයි මීවද ආකෘතියේ රහස තියෙන්නේ. මෙහෙම තීරුවක් හැර තීරුවක ගම් ආලේප කරලා අපි ඊළඟ A4 එක මේක උඩින් හරියටම සමපාත වෙන විදියට අලවනවා. හැබැයි මේකෙදි අපි අලවන්න ඇඟිලි තුඩු ගෙනියන්නේ මේ අපි ගම් ගාලා තියෙන රේඛාව දිගේ විතරයි. මේ රේඛාව හරහා අපි සාමාන්‍ය විදියට ගම් ආලේප කරන්නේ නැහැ. මේ රේඛාව දිගේම ඇඟිලි තුඩු වලින් තමයි ඊළඟ A4 එක මේ A4 කඩදාසියට සම්බන්ධ කරන්නේ. ඊළඟ A4 එකේදී අපි නැවතත් ගම් ආලේප කරන්නේ මේ සැරේ අපි ගම් ආලේප කරපු තීරුව උඩින් නෙමෙයි. අනිත් තීරුව එහෙමත් නැත්නම් අනිත් ඉර උඩින් තමයි දිගටම ඉරක් විදියට ගම් ආලේප කරන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මෙන්න මේ විදියට මාරුවෙන් මාරුවට රේඛාවක් හැර රේඛාවක් ගම් ආලේප වෙන විදියට තමයි A4 කඩදාසි එකින් එක සම්බන්ධ කරමින් තට්ටුවක් විදියට මේ මීවද නිර්මාණයට අවශ්‍ය අපි කියන්නේ පසුතලය එහෙම නැත්නම් බේසික් ෆවුන්ඩේෂන් එක අපි ගොඩනගා ගන්නෙ. අපිට අවශ්‍ය ප්‍රමාණයට A4 කඩදාසි මේ විදියට තට්ටු මාරුවට අලවලා අවශ්‍ය හැඩය මේ අපි ඉරි ගහපු පැත්තට විරුද්ධ අතට තියෙන විදියට අපි කපා ගන්නවා. මෙන්න මේ ඡායාරූපයෙන් ඔයාලට ඒක පැහැදිලි ඇති. බලන්න අපි ඉරි ගහලා තියෙන්නේ හරස් අතට. නමුත් අපි චෛත්‍යය කපලා තියෙන්නේ දිග අතට. මේ ඡායාරූපයෙන් ඒක වඩාත් පැහැදිලි වේවි. ඉන්පස්සේ මේ අවශ්‍ය හැඩය කපා ගත්තට පස්සේ අපිට පුළුවන් ඒ හැඩය දිග ඇරලා රවුමට අග කොටස් දෙක සම්බන්ධ කරලා ඇලෙව්වහම අපිට මෙන්න මේ විදිහේ සම්පූර්ණ නිර්මාණය බලා ගන්න පුළුවන්. තව පුංචි දෙයක් තියෙනවා මතක තියාගන්න. දැන් අපේ දරුවෝ මේක කරනකොට එයාලට මේකට අවශ්‍ය වෙච්ච සියලුම A4 ටික එකට අලවලා කපන්න අපහසු වුණා. එයාලා දරුවෝනේ. ඒක නිසා අපි මේ චෛත්‍යය හදලා තියෙන්නේ මේ වගේ කොටස් 4ක් එකතු කරලා. චෛත්‍යයේ මුදුන බැලුවහම ඔයාලට මේක පැහැදිලි වෙයි. අපි එහෙම කරන්න හේතුව තමයි පුංචි දරුවෝ හින්දා මෙතනට අපි අරගෙන තියෙන සම්පූර්ණ A4 ප්‍රමාණය වන A4 80ක් එකපාර එකට තියලා කපන්න තියෙන අපහසුව නිසා. අපි ඒක A4 කොළ 20 බැගින් කොටස් 4ක් විදියට අරගෙන තමයි මෙහෙම එකට සම්බන්ධ කළේ. මම හිතනවා
දැන් ඔයාලට මේ නිර්මාණය ගැන අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් ළඟ එන පොසොන් උත්සවයට, නත්තල් උත්සවයට මේ ඕනෑම දෙයකට ඔයාලට අවශ්‍ය ලස්සන නිර්මාණ මේ මීවද නිර්මාණය ඔස්සේ කරගන්න පුළුවන්. ඔයාලගේ දරුවන්ගේ කුසලතා සංවර්ධනයට මේ නිර්මාණය සහ ඒ ආශ්‍රිත දේවල් වැදගත් වේවි කියලා මම විශ්වාස කරනවා.